සර් මේකද නළුවක් දාන්න තියෙන්නේ. මේක නළුවක් මම. ඔව් ඉතින් මගේ නළුව මට ගන්න බැරිද? උසාවි ගිහලා තියන්නේ. මේමයි. අවලඩුවක් කරනවා කරපන්. අපි කතා කරන්නයි තියෙන්නේ. අපි කතා කරමු අපිට කතා. එහෙම බෑ. හරි නේ අපිට කතා කරන්නයි තියෙන්නේ මහත්තයෝ. අපිට කතා කරන්නයි තියෙනවනේ. මෙන්න මේක බලන්න ඔබතුමා. මේකට නඩුවක් දාලා තිනවා. හරිද? මේක නඩුවක් දාලා දෙනවා. නඩුවක් දාලා නඩු නියෝගේ එන්න ඊළඟ නඩු වාරයේ තියෙන 12 මාසේ 12 වෙනිදා. ඊට කලින් තමයි ඔබතුමාට අපි අට හුම් ගන්න දෙන්නේ. හරි කමන්නේ. එහෙම කඩනවනම් කඩන්න. සාවි නියෝගයක් තියෙන්නේ. සාවි නියෝගයක් කොට ඉස්සලා හරි. එහෙම බලාගමු. එහෙම බලමු. අපි එන්නේ නැහැ. හරි. ඒක බලෙන් කාටවත් කඩන්න බෑ. මේක මේ වැව්ව වුණාද කියලා එහෙම නැති එක අවදි කියලා බාහිර කරන 115 එහෙනම් ඉතින් මේ වෙන වැව්වමුණුත් මේ බලෙන් කඩන්න පුළුවන් නේ ඕන කෙනෙක්ට. අපි ඕන්නේ ඔබතුමා අරගෙන මගේ බලය මගේ නීති මං කරා. හරි. අපිට විතරයිනේ. අපිට විතරක් එහෙම බෑ. අපේ අමුණු විතරක් කඩන්න. හරි. අපි කරන බාධාවක් නෑලු. මොකද්ද බාධාව? අපි බලා ගන්නම්කෝ. හරි බලාගමු. යමු කට්ටියම උසාවි යමු. කට්ටියම යමු. මම වැරද්දක් කරනවා කෙලින්ම මගේ වැඩ තහනම් කරා. එච්චරයි. ඔයාගේ වැඩ තහනම් කරන්නේ අපි කවුද? ඔයාම වැඩ තහනම් කරන වැරද්දක් කරනවා. අපි ලොක්කෝද අපිට මේ ඔයලා වැඩ තහනම් කරන්නයි කියන්නේ. අර වීඩියෝ කරලා දාන දරකට. හරි. මේ මගේ රාජකාරිය මම කරන්නේ මේක නඩු බාන්න ගෙනියන්න නඩු බාන්න ඉතින් ලෑල්ටි ගෙනියන්න. දැන් මේ තියෙනවා ගරු අධිකරණය තමයි ඒක ගරු අධිකරණය නඩුවක් දාපු අධිකරණයට යලින් යනවනම් කවුරුත් දැන් හරි. දැන් අනික කට්ටියත් වගේ උත්තර කරුවා අනික කට්ටියට උසාවි යන්න පුළුවන්. හොඳ එච්චරයි කියන්න තියෙන්නේ. ඔය එන්න කවුරුත් යන්න ඕන උසාවි. එච්චරයි තියෙන්නේ. මේක අපේ මේ වන්නන් යන්නේ කියන මේ ලයින් එකේ කරන්නේ කොහොමද? ඔය උසාවි වල කරගෙන කඩන්නේ නෝ. ඔයන්නේ දැම්මේ. එතකොට මහත්තයෝ අපිට වචනයක් කතා කරන්න නේ මහත්තයෝ අපිට වචනයක් කතා කරන්න. එතකොට මෙච්චර වැව්වමුඩු බැඳලා තියෙනවා. ඒවා ඔක්කොම මේ අධිකරණයේ මේ රජයට කියලා මේ ඔක්කොටම කියලාද ගත්තේ? දැන් වෙන වැව්වමුඩු බැඳලා තියෙනවා. ඒවට මේ අවතර අරන්න බැඳලා තියෙන්නේ. අපේක තහනම් කරා නම් අපේකට උසාවි නියෝගයක්. අනිත් ඒවා ඔබතුමා අධිකරණයට මේ මෝඩ කතා කියන්න එපා. ඔයා මෝඩ වැඩ කරන්න ගිහලා අමාරු වැඩ නිකන්. අරස් කරන්න. එහෙම අරස් කරන්න. හරි අරස් කරන්න. අරස් කරලා බලමු. කොයි දැන් කර මිනිස්සු අරස් කරන්න මේක සුද්ධ කරාට සුද්ධ කියන්නේ මේක. මහත්තයෝ සුද්ධ කාලේ වැව්වමුඩු කඩලානේ 815 දැන් නේ වැව්වමුඩු කඩන්නේ. රාජකාරී මම කරන්නේ.